ගේ ඇතුළට වෙලා නිකන් බත්තු යෝයේ ඉන්නේ නැතුව මං එයාලට වැඩ කරලා පෙන්නුවා. සෙල්සියස් අංශක 10 උෂ්ණත්වයේදී දියරයක් බවට පත් වෙනවා. ඉතින් මිටියයි කට්ටයි අරගෙන ඒ සියලු හැඩතල අපි අතින් මවා ගන්න ඕනේ. තුඹස් මැටි, මහා මැටි, වැලි කියන ඒ අමුද්‍රව්‍ය ගෙනල්ලා පිළිමේ ඒ විදිහටම නෙලා ගන්නවා. ලොකු පොල්ලෙලි වලක් හදලා ඒ පොල්ලෙලි වලට ඒ රූපේ දානවා. එතකොට ඉතුරු වෙන කුහරය තියෙනවා. ඒ කුහරයට තමයි අපි පිත්තල උණු කරලා වක් කරන්නේ. වේලෙන්ද යනවා සති 3ක් විතර යනවා. මහත්තයාගේ ගෙදරට යනකොටත් ඒ ගෙදර තිබුණේ නෑඹිලිය පවා පිත්තල. හැන්දි කෑරුප්පුත් පිත්තල. වී තම්බන්නෙත් ලොකු තඹ හැලියක. පරණ දේවල් ආයෙත් ගත්තොත් ඔය දැන් තියෙන ලෙඩ රෝග වලින් වැළකෙන්නත් පුළුවන්. රස්නේ බත් බෙදන්නේ ප්ලාස්ටික් හැන්දෙන්නේ. එතකොට ඒක පිළිකාකාරක වෙනවලු. ප්‍රශ්න ගොඩක් ආවා ව්‍යාපාරෙත් එක්කලා. මොකද මේ අමුද්‍රව්‍ය ගොඩක් මිලයිනේ. ඒකට මං ඉගෙන ගත්තා එකම දේ කරන්නේ නැතුව අපි වෙනසකට යන් කියලා. අර පරණ දේ අතෑරලා අලුත් දෙයකට යොමු වුණා. ඊට පස්සේ අපිට වෙළඳ පොලක් හැදුනා. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත ඕනම නිර්මාණයක් කිරීමේ හැකියාව අපිට තියෙනවා. ඉන්දියාවෙන් පිත්තල ගෙන්නනවනේ. ඒක බරින් අඩුයි. අපි දන්නවා අපි හදන්නේ හරිම දේ කියලා. ඒක බය නැතුව කියන්න පුළුවන්. පිත්තල මිල අඩු කරලා දෙනවා නම් අපිට වැඩ කරන්න ගොඩක් පුළුවන්. ගොඩාක් කලකිරීමකටපත් වෙනවා. වෙළඳ පොලේ අද තියෙන මිල නෙමෙයි හෙට උදේ යනකොට. මේක දකින්න ඕන කෙනෙක්ගෙන් කියන්නේ මේ කර්මාන්තය නැත්තර නැති වෙලා යන්න ඉඩ දෙන්නේ නැතුව මටම කියලා ෂෝරූම් එකක් හදාගත්තා. ඒක තමයි මම ලැබපු ලොකුම ජයග්‍රහණය. බලාපොරොත්තු වෙනවා පිත්තල කර්මාන්තයේ පිත්තල උණු කරලා වක් කරන විදිහ පාසල් ළමුන්ට, දේශීය සංචාරකයන්ට, විදේශීය සංචාරකයන්ට පෙන්වන ස්ථානයක් ගොඩනගන්න. ඒක තමයි මගේ ඊළඟ ඉලක්කය. අයිබෝවන් දේශීය ව්‍යවසායක සංකල්පයත් එක්ක රට ලෝකයේ දිනන දිරිය මිනිස්සු එක්ක කරන කතාබහේ තවත් එක් වැඩසටහනකට තමයි තවත් එක් කතාබහකට තමයි අපි සූදානම් වෙන්නේ. වෙනුවෙන් අපි අදත් අපේ වැඩසටහනට කෙනෙක් කැඳවගත්තා. අයිබෝවන් කියලා පිළිගන්නවා. අයිබෝවන් ඔබතුමාට. ඇය නමින් නිශාරා දිනේශිකා විජේරත්න. ඔබට බැලූ බැලමට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. සාම්ප්‍රදායික පිත්තල ආශ්‍රිත නිෂ්පාදන තමයි නිශාර මහත්මිය තමන්ගේ ව්‍යාපාරයේ විදියට නිෂ්පාදනයේ විදියට සිදු කරගෙන යන්නේ. මම මුලින්ම දැනගන්න කැමති කවුද මේ නිශාරා දිනේශිකා විජේරත්න කියලා කියන්නේ? එතකොට ඔබතුමිය මොනවද මේ සිද්ධ කරගෙන යන නිර්මාණ? එහෙම නැත්නම් ඔබතුමිය මොනවද මේ කරන ව්‍යාපාරය? ඔව් මම මුලින්ම මගේ මුල් ගම වෙන්නේ ගම්පහ ප්‍රදේශය. එතකොට මම විවාහපත් වෙන්නේ පිළිමතලාව ප්‍රදේශයේ මේට තමා මම විවාහපත් වෙලා යන්නේ. එහිදී මගේ මහත්තයා තමා මේ කර්මාන්තය කරගෙන යන්නේ. යාට ලොකු වැඩපලක් තියෙනවා. එහෙ වැඩ මං කරගෙන යන ඒවා හැමදේම මම දැක්කා. ඒ දකින්නකොට මටත් හිතුණා ගේ ඇතුළට වෙලා නිකන් බත්තු යෝයේ ඉන්නේ නැතුව මේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ කියලා. ඒත් එක්ක තමයි මං එයත් එක්ක එකතු වෙලා මේ හැම දෙයක්ම ඉගෙන ගත්තේ. ඒ වෙනකොට අපි ළඟ හිටියා වැඩට සේවක කරන 4 දෙනෙක් විතර හිටියා. එතකොට අපි යාලට හවසට පඩි දෙන්න ඕනේ. ප්‍රශ්න ගොඩක් ආවා ව්‍යාපාරෙත් එක්කලා. මොකද මේ අමුද්‍රව්‍ය ගොඩක් මිලයිනේ. එතකොට මං තීරණය කළා මම මේකට සම්බන්ධ වුණොත් අර ගෙවන පඩි ටික එක්කම නතර වෙනවනේ කියලා මම මේ සම්බන්ධව හැමදේම මහත්යත් එක්ක එකතු වෙලා ඉගෙන ගත්තා. ගෘහස්ථිත රැකියාවක් නිසා ගෙදරමනේ වැඩපළ තියෙන්නේ, කොහෙටවත් යන්න ඕනේ නැහැ. ඒ නිසා මං එයත් එක්කම උදේට උයලා තියලා ඒ හැම දෙයක්ම මම ඉගෙන ගත්තා. එහෙම වුණාම අපිට පුළුවන් වුණා මේ ගොඩාක් දුරට යන්න මේ කර්මාන්තේ. ඉතින් මට දැන් හැම දෙයක්ම පුළුවන්. ටිකක් කාන්තාවකට සුදුසු නැති රැකියාවක් කියලා වෙලාවකට හිතෙනවා. ඒ වුණාට මම මේ හැමදේම හොඳින් කරගෙන දැන් සාර්ථක ගමනක් ඇවිල්ලා ඉන්නේ මේ වෙනකොට. ගම්පහ ඉඳලා පිරිමතලාවට ගිහිල්ලා තමයි මේ ව්‍යාපාර කටයුතු පටන් ගන්න. දැන් අපි දන්නවා පිළිමතලාව කියලා කියන්නේ අපි නුවර එහෙම යනකොට දකින්නවා කරනවා සාමාන්‍යයෙන් මේ පිත්තල ආශ්‍රිත නිෂ්පාදන වලට ටිකක් ප්‍රසිද්ධියක් උසුලන පළාතක්. එතකොට මේ මම හිතන්නේ මේ ආభాෂය ලැබෙන්නට ඇති අනිවාර්යයෙන්ම මේ කර්මාන්තය ආරම්භ කරන්න. ඔව්. එහෙම තමයි. අපේ ගමට ආවේනික කර්මාන්තයක් තමයි පිත්තල කර්මාන්තය. කිරිවවුල කියන ගමේ තමයි මං ගොඩක් ඉගෙන ගත්තා මේ සම්බන්ධව. කිරිවවුල කියන ගමේ තමයි පිත්තල කර්මාන්තය පැවතගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ මං ඒ ගමට යනකොටත් මුළු ගමම හැම ගෙදරකම තිබ්බේ වැඩපළවල්. උදේ පාන්දර ඉඳලා වැඩ කරන මිනිස්සුගේ සද්ද තමයි ඇහුනේ. දැන් නම් ක්‍රමයෙන්
කර්මාන්තය අඩාල වේගෙන යන්නේ. ඒකට හේතුව මිල ද්‍රව්‍ය අධික මිලක් වෙන නිසා. එතකොට දැන් අපෙන් ඉදිරියට එන પરම්පරාව මේක කොහෙත්ම කරන්නේ නැහැ. අපේ ගෙදරත් දැන් එයාගේ අප්පච්චිගෙන් තමයි මහත්තයාට මේ රැකියාව උරුම වුණේ. එතකොට එයාලට ගෙදර වැඩපලක් තියෙනවා. හැම ගෙදරකම වැඩපලක් තියෙනවා. ඉතින් එතකොට එයාලා ඊළඟ අපේ પરම්පරාව අපේ පුතාලා මේකෙන් දැන් අයින් වෙලා තියෙන්නේ. එහෙම දිගටම ගියොත් මේ කර්මාන්තේ නැති වෙලා යන තැනට තමයි වැඩ සැලසිලා තියෙන්නේ. ඔව් අපි ඒ ගැන ටිකක් ඉස්සරහට කතා කරමු. කොහොමද දැන් ඔබ කිව්වා මේ පිළිබඳව දැන් ගමේ ආభాෂයක් තියෙනවා. ඊට පස්සේ පවුලේ මේ දේවල් වලට නැඹුරුවක් තියෙනවා. පිත්තල කර්මාන්තය ස්වාමියාගේ නිවසේ කරගෙන ගිහිල්ලා තියෙනවා. මේ පිත්තල ආශ්‍රිත නිෂ්පාදනයක් ඔබතුමිය මේ දේවල් ඉගෙන ගත්තේ කොහොමද කියන කාරණාවට කලින් අපි මේ දකින්න පිත්තල නිෂ්පාදනයක් කොහොමද හැදෙන්නේ? පිත්තල කියන ලෝහය අමුද්‍රව්‍ය යොදාගෙන අපි දන්නවා ද්‍රැඩ් ඒ කියන්නේ යම් කිසි ඝනකමක් තියෙන ලෝහයක්. හැබැයි හරි සුමට හරි සියුම් නිර්මාණ ඒ ලෝහය භාවිතා කරලා සිද්ධ කරනවා. අපි මේ පිත්තල ආශ්‍රිත නිෂ්පාදනයක් එහෙම නැත්නම් මේ වගේ නිර්මාණයක් වෙන්න පුළුවන්, පහනක් වෙන්න පුළුවන් හැදෙන ක්‍රියාවලිය ටිකක් සරලව විස්තර කරමු. අපි ඉස්සෙල්ලාම ඕනෙම පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත ඕනෙම නිර්මාණයක් කිරීමේ හැකියාව අපිට තියෙනවා. එතකොට අපිට කවුරු හරි කෙනෙක් දෙයක් ඉල්ලුවොත් අපි පළමුවෙන්ම කරන්නේ ඒක අපි හදාගන්නවා මැටියෙන් අච්චුවක්. ඒ මැටියෙන් ඒ රූපය අපි හදනවා. ඒ හදලා ඒකට අපි තුඹස් මැටි, මහා මැටි, වැලි කියන ඒ අමුද්‍රව්‍ය ගෙනල්ලා ඒවෙන් ඒ පිළිමේ ඒ විදිහටම නෙලා ගන්නවා. ඒකට අත් දෙකේ තියෙන්න ඕනි සියුම් මේ කලාත්මක හැකියාවක්. ඒම නෙලාගත්තු රූපෙට තමයි අපි ඉටි උණු කරලා වක් කරනවා. ඒ ඉටි උණු කරලා වක් කරගත්තු රූපෙට ආයෙමත් අපි මහා මැටි, වැලි, තුඹස් මැටි බඳිනවා. බැඳලා ඒ හදාගත්තු රූපේ අපි වේලෙන්න තියලා ලොකු පොල්ලෙලි වලක් හදලා ඒ පොල්ලෙලි වලට ඒ රූපේ දානවා. දාලා ඒකෙන් තැවෙනකොට ඒ රූපේ ඇතුලේ තියෙන ඉටි ටික පෙරිලා අහකට යනවා. එතකොට ඉතුරු වෙන kuharය තියෙනවනේ. ඒ kuharයට තමයි අපි පිත්තල උණු කරලා වක් කරන්නේ. ඒක ඉටි වාත්තුව. එතකොට තව වාත්තු ක්‍රමයක් තියෙනවා පස් වාත්තුව කියලා. ඒ පස් ඇවිල්ලා රටපස් කියලා හඳුන්වන්නේ. ඒ පස්වල අඩංගුයි බෙන්ටනයිට්, සිලිකා වැලි කියන අමුද්‍රව්‍ය වලින් සැදුණු පස් වර්ගයක්. එතකොට එතෙන්දි වෙන්නේ අපි එක්තරා මෝල්ට් එකක් අච්චුවක් ගෙනල්ලා ඒ අච්චුව අපි තියාගෙන ඒ පස් පෙට්ටිවල පෙට්ටි ගහ ගන්නවා අපිට අවශ්‍ය ප්‍රමාණයට. එහෙම ගැහුවට පස්සේ අපි පිත්තල උණු කරලා පිත්තල 100 සෙල්සියස් අංශක 10 උෂ්ණත්වයේදී පිත්තල දියරයක් බවට පත් වෙනවා. දැවි තෙල් ආශ්‍රයෙන් තමයි පිත්තල උණු වෙන්නේ. උණු වෙලා දැවි තෙල් ආශ්‍රයෙන් උණුනාට පසු මේ අපි ඒ ලෝහය අරගෙන මේ කෝවය කියලා එකක් තියෙනවා අපි ළඟ. ඒ කෝවෙන් අරගෙන ගිහින් අර මෝල්ට් වලට වක් කිරීමක් සිදු කරනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය නිර්මාණය ඒ ආකාරයෙන්ම හැදෙනවා. ඊට පස්සේ අපි ඉතින් ගොඩාක් මහන්සි වෙනවා ග්‍රයින්ඩර් කරන්න ඕනේ, වෑල්ඩින් කරන්න ඕනේ. ඒ හැම දෙයක්ම කරලා අන්තිමට මේ වගේ සුමට දෙලෝහයක් බවට පත් කරලා වෙළඳ පොළට යවන්න සූදානම් කරනවා. කිසිපාසු කටයුත්තක් නෙවෙයි ඔබතුමී ගොඩාක් අමාරු කටයුත්ත. ඒ ක්‍රියාවලිය මේ ඊටාම සංකීර්ණයි කියලා මට තේරුණා. පිත්තල අශ්වයෙක් නේද මේ? පිත්තල අශ්වයෙක්. සෑහෙන ලොකු බරක් තියෙනවා, සෑහෙන දැනෙන බරක් තියෙනවා. ඒ වගේම මේ හරි ලස්සන නිමාවක් තියෙනවා. අර ඔබ කිව්ව ක්‍රියාවලිය සම්පූර්ණයෙන් පහු කරගෙන තමයි මේ අපේ අතට එන නිර්මාණය එන්නේ. අපි ටිකක් අර නිර්මාණත් එක්ක මේක ගැන කතා කරමුකෝ. දැන් මේ අශ්වයා නිර්මාණය කරලා තියෙනවා මේ ඇස් කන් පවා හරි සියුම්ව ඒව අතින් තමා කරන්නේ. චූටි අඬුවයි මේ චූටි මිටියයි කට්ටයි අරගෙන ඒ සියලු හැඩතල අපි අතින් මවා ගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් මේ නිර්මාණය කරන්න මේ අශ්වයා හදන්න කොයිතරම් විතර කාලයක් ගත වෙනවද? ඕක අපි අර විදියට පස් බැඳලා ඒ විදියට තමයි හදලා තියෙන්නේ. එතකොට ඒ පස් බැඳපුවාම අපිට නුවර පළාතට වැඩිම පුරුදු වෙන වර්ෂාපතරයක් නේ. ඒතරව වේල ගන්න ගොඩාක් අමාරුයි. අපි
අවුවේ තියෙනවා ගයට ගන්නවා ඒ විදිහට වේලලා ඒ අච්චුවක් වේලෙන්න යනවා හරියකට සති 3ක් විතර යනවා. දැන් මේ ඔබතුමිය මේ දේවල් කරන මේ උපකරණ කීපයක් සඳහන් කළා. මිටියක් භාවිතා කරනවා, කටුවක් භාවිතා කරනවා, සමහරවිට වෙල්ඩින් කරන්න සිද්ධ වෙනවා, මෝල්ඩ්ස් හදනවා. දැන් සාමාන්‍යයෙන් මේවා මේ කාන්තාවෝ කරන දේවල් නෙවෙයිනේ. එතකොට නමුත් අපේ ගමේ ගොඩ කාන්තාවෝ මං වගේම වැඩ කරනවා. මොකද මං හිතන්නේ අර විදිහටම ගෘහස්ත රැකියාවක් ස්වාමියා කරන දේ දන් රකින්නවා පවුල ඇතුලේ තියෙන රැකියාවක් නිසා කාන්තාවෝ කීප දෙනෙක් මේකට නැඹුරු වෙලා තියෙනවා. ඒකෙන් ගොඩක් දුරාපු කාන්තාවක් තමයි මම. අනිවාර්යෙන් මේ ගැන කතා කරන්න ඕනේ. දැන් ඔබ මේ උපන්ගම පිළිමතලාව නෙවෙයි. කම්පහා ඉඳලා යන්නේ. එතකොට පොඩි නුහුරු බවක් මේ දේවල තියෙනවා. මේවා දකිද්දි සහ මම මේ නිර්මාණ කරන්න ඕනේ. මමත් මේ පිත්තල කර්මාන්තයට යොමු වෙන්න ඕනේ කියන අදහස එනකොට හිතුනේ නැද්ද මේක ටිකක් අමාරු වෙයි? අතපය තුවාල වෙන වැඩ මේවා ටිකක් දාඩිය මහන්සියෙන් කරන්න ඕන වැඩ මේවා කියන සිතුවිල්ල ආවේ නැද්ද? අනිවාර්යෙන්ම ආවා. ගොඩක් ඒක එහෙම වෙලා තියෙනවා. දැන් ඊළඟට දැන් සාමාන්‍යයෙන් කොච්චර මහන්සි වුණත් අපිට මේ වගේ නිර්මාණයක් අවසානයේට බිහි කරලා එන සතුට තමයි මම හිතන්නේ වැදගත්ම කාරණාව. නිර්මාණයකට මිලක් නියම වෙනවටත් වඩා කොහොමද මේ නිර්මාණයක් කරලා ලැබෙන සතුට? ඒක ගොඩක් සතුටුයි. අපි දෙන්න එකතු වෙලා ඉතින් කතා කරනවා. ඊටසේ වෙළඳ පොළට ගියාම එතෙන්දි ගොඩාක් අපිට ප්‍රශ්න එනවා. ගණන් වැඩි කියනවා. ඉතින් අපි එකම තීරණේ ඉන්නවා. මොකද අපි ගොඩාක් මහන්සි වෙනවා. අමුද්‍රව්‍ය ගොඩාක් සාමාන්‍ය දෙයක් කරනවට වැඩිය මේකට ගොඩාක් අමුද්‍රව්‍ය ඕනේ. කළු තෙල්, දැවි තෙල්, එවැන් උණු වෙන්නේ, පුස්කර, එතකොට ආයුධ ගොඩාක් මැෂින් ඕනේ. මේ දේවල් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය කොහොමද සපයා ගැනීම සිද්ධ කරන්නේ? අපිට කාර්මික සංවර්ධන මණ්ඩලයේ ශිල්ප සභාවේ ලියාපදිංචිය තියෙනවා අපේ. ඒ නිසා ඒගොල්ලෝ වසරකට වරක් පිත්තල සහනද්‍රාය මිලකට ලැබෙනවා. ඉතින් ඒ ලැබෙන ප්‍රමාණය මදි. ඒ වුණාට අපි එතකොට කඩෙන් ඒවා ගන්නවා. එතකොට පිත්තල කිලෝ එකකම මිල වෙනවා 1800ත් 2000ත් අතර. ඒ අනුව තමයි භාණ්ඩවල මිල තීරණය වෙන්නේ අපි ගොඩක් දුරට. තව අමුද්‍රව්‍ය වලට අමතරව මොනවාද පුස්කර ඕනේ, පොල් කටු අඟුරු ඕනේ, කාබයිට් ඕනේ, ඒ වගේ ගොඩක් ಜಾති ඕනේ වෙනවා. නිර්මාණය බොහොම ලස්සන වුණාට, නිර්මාණය බොහොම සුන්දර වුණාට මම හිතන්නේ ඒක ගොඩ නැගෙන කතාවේ තරම් සුන්දර නැහැ. සෑහෙන්න වෙහෙසක් සෑහෙන්නත් එක්ක අපි ගොඩක් වෙලාවට ඉන්නේ. පිත්තල උණු කරන උෂ්ණත්වය ගොඩාක් ඉහළයි. ඒත් එක්ක තමයි අපි මේවා නිර්මාණය කරන්නේ. දැන් ඔබ සඳහන් කරපු විදිහට පිත්තල ආශ්‍රයෙන් මේ නිර්මාණය සිද්ධ කරනවා. එතකොට කොහොමද මේ දේවල් වෙළඳපොළට යොමු කරන්නේ? අපි ඒ ගැන කතා කරමු. අපි සුලභව දකින පිත්තල නිර්මාණ තියෙනවා. කලින් අපි සාම්ප්‍රදායික පිත්තල කර්මාන්තයම තමයි කරගෙන ආවේ. ඒ කියන්නේ පහනක්, මල් වාස් දෙකක්, තට්ටුවක්, ඒක කාලයක් තිබුණනේ. හැම ගෙදරකටම අවශ්‍ය වෙලා තිබුණනේ. ඊට පස්සේ ඒ කාලේ නැති වෙලා ගියා. පස්සේ මම ගොඩක් අවස්ථාවලට ඉදිරිපත් වෙලා තියෙනවා. වනිතාවන්ට තියෙන අවස්ථා මගේ දවුලක ලේඩි ඔෆිස් එක ඒ අරහා මට ගොඩක් අවස්ථාවන් දීලා තිනවා. එතකොට මං ඉගෙන ගත්තා එකම දේ කරන්නේ නැතුව අපි වෙනසකට යන් කියලා. එතකොට අපි ඒ අනුව තමයි දැන් මේ වෙනස් භාණ්ඩ නිර්මාණය කරන්න පෙළඹුණේ. එතකොට දේව රූප, බුදු පිළිම, පාත්‍රා, බුදු දහමත් එක්ක රැකෙන දේවල් එක්ක ඉදිරියට යන්න පුළුවන්. ඒ අනුව වෙනස් වෙන්න හිතලා අර පරණ දේ අතෑරලා අලුත් දෙයකට යොමු වුණා. ඊට පස්සේ අපිට වෙළඳ පොලක් හැදුනා. දැන් කලින් අපි බඩු හදලා පිළිම තලාවේ කඩවල් වලට තමයි දුන්නේ. එතකොට අපිට ඒ මුදල් ලැබෙන්න ගොඩාක් කාලයක් යනවා. පස්සේ මට සම්පත් බැංකුවෙන් හම්බුණා දිරියකාන්තා ව්‍යවසායකයක් හැටියට මුදල් ප්‍රමාණයක්. ඒ මුදලෙන් මටම කියලා මේ ෂෝරූම් එකක් හදාගත්තා. ඒක තමයි මම ලැබපු ලොකුම ජයග්‍රහණය. තමන්ගෙම කියලා ව්‍යාපාරයක්, තමන්ගෙම කියලා නිෂ්පාදනය කරන්න ආයතනයක්, එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවක් සහ තමන්ගෙම නිෂ්පාදන අලෙවි කරන්න අලෙවිසලක් පවත්වාගෙන යනවා ඔබ. යනවා. ඒ අතරේ මේ සම්මානයක් ඒ අතරේ 2019 අපේ ගමන්ට එනවා මේ ලක්රැකියා
හරසර සම්මාන තුලින් ඇවිල්ලා තේරීමක් සිදු කරන ඔය වගේ ගමේ කාන්තාවෝ වැඩ කරන කාන්තාවෝ ඉතින් මං එයාලට වැඩ කරලා පෙන්නුවා. අවසානයේ මට ආපු ප්‍රතිඵලය තමයි ඔයාව මෙහෙම තේරිලා ඉන්නවා මධ්‍යම පළාතේ 3 වෙනි ස්ථානයට හිමි සම්මානය මට ලැබුණා කියලා. ඉතින් ලොකු සතුටක්. මේ සම්මානය ලැබෙන්නේ මේ කියන්නේ අනෙකුත් තරගකරුවන් ඉදිරිපත් වෙන්නෙත් මේ පිත්තල ආශ්‍රිතවද? නෑ. ඒගොල්ලෝ ඔවුන්ගේ තේරීම් මට්ටම අනුව කර්මාන්ත කීපයකට ඒගොල්ලෝ යනවා. කාන්තාවක් හැටියට මධ්‍යම පළාතේ 3 වෙනි ස්ථානය මට හම්බ වෙනවා. හොඳයි. තව මේක කතා කරන්න ඕන කාරණාවක් තමයි දැන් ඔබ මේ පිත්තල නිෂ්පාදන එහෙම නැත්නම් පිත්තල කර්මාන්තය කරගෙන යනවා. විශේෂයෙන්ම මේකට දේශීය ආభాෂය මුසු වෙනවනේ. දේශීයත්වයේ මුල් තැන දේශීයත්වයට මුල් තැන දුන්නු පිත්තල නිෂ්පාදන තමයි ඔබ සිද්ධ කරන්නේ. ඊට අමතරව අපි දකිනවා තවත් ඔය වාණිජමය නිෂ්පාදන බොහෝමයක් තියෙනවා. මේ දේශීයත්වයට මුල් තැන දීලා එහෙම නැත්නම් මේ දේශීය පිත්තල කර්මාන්තය, සාම්ප්‍රදායික පිත්තල කර්මාන්තය මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? මං හිතන්නේ දැන් මං මහත්තයාගේ ගෙදරට යනකොටත් ඒ ගෙදර තිබුණේ මේ නෑඹිලිය පවා පිත්තල. හැන්දි කෑරුප්පුත් පිත්තල. ඉතින් ඒ මේ වීතම්බන්නෙත් ලොකු තඹ හැලියක. ඒ පිළිම තලාවට ආවේනික වෙච්ච දෙයක්ද මන් දන්නේ කොහොමරි පුදුම විදිහට ඒගොල්ලොත් ඒවත් එක්ක බැඳිලා ඉන්නවා. කර්මාන්තෙත් එක්ක ඒගොල්ලන්ගේ දිනදා මුළු ගෙදරම තියෙන උපකරණ එහෙම දැන් ඒ දේ නැති වෙලා ගිහින් තියෙනවා ඒ සාම්ප්‍රදායික කලාව. මේ දැන් අපි يعني බෙදන්නෙත් වෙන හැඳි වලින් ප්ලාස්ටික් වලින් ඒ හරි දුකයි. මම හැමතැනම ගිහින් කතා කරනවා මේ ගැන. ඒ පරණ දේවල් ආයෙත් ගත්තොත් ඔය දැන් තියෙන ලෙඩ රෝග වලින් වැළකෙන්නත් පුළුවන්. මොකද මේ රස්නේ බත් බෙදන්නේ ප්ලාස්ටික් හැන්දෙන්නේ. එතකොට ඒක පිළිකාකාරක වෙනවලු. නමුත් ඉදිරියේදී මම ගොඩාක් උත්සාහ කරනවා මේ කලාව ඉදිරියට ගෙනියන්න. මම මේ ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ පිත්තල කර්මාන්තයේ පිත්තල උණු කරලා වක් කරන විදිහ පාසල් ළමුන්ට, දේශීය සංචාරකයන්ට, විදේශීය සංචාරකයන්ට පෙන්වන ස්ථානයක් ගොඩනගන්න. ඒක තමයි මගේ ඊළඟ ඉලක්කය. අනිවාර්යෙන් අපි බොහොම ආසාවෙන් ඉන්න ඔය වගේ තැනක් දැක බලා ගන්න. අපි තව ටිකක් කතා කරමු. දැන් ඔබ කිව්වා ඔබෙන් පස්සේ මේ දේවල් කරගෙන යන්න පරම්පරාවක් නැහැ කියලා. දැන් පිළිම තලාවටම මේක පොදු කාරණාවක්ද? එහෙම නැත්නම් මේ පිත්තල කර්මාන්තයේම මොන දෙන අභියෝගයක්ද? පිත්තල කර්මාන්තයේම අභියෝගයක්. මොකද අපි නිතර කතා වෙනවා. අපි එකතු වුණාම හැමෝම කතා කරනවා. අපෙන් පස්සේ නම් මේක නැත්තටම නැති වෙන කර්මාන්තයක් බවට පත් වෙනවා කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි පිත්තල අමුද්‍රව්‍ය පිටරට යනවා කියන කතාව තමයි කියන්නේ. ඒතර අපිට ලැබෙන පිත්තල ප්‍රධාන අමුද්‍රව්‍යනේ. ඉතින් ඒක නොලැබෙනවා කියන්නේ. ඒතර ඒක ලබන්න ලොකු මුදලක් ඕනේනේ. ඒ මුදලත් එක්ක භාණ්ඩයක මිල තීරණය කරනකොට ඒක පාරිභෝගික යාත්‍රාට යනකොට එයාලා මේකට ඇලුම් කරන්නේ නැහැ. එයාලා මේක ප්‍රතික්ෂේප කරනවා. කීප දෙනෙක් පමණයි මේ පිත්තල භාණ්ඩ වලට ඇලුම් කරන්නේ. ඒ වල තියෙන පහන් මල් පෝච්චි ඒවා අපිට එනවා දැන්. ඒගොල්ලෝ ඒවා අයින් කරනවා. පැරණි විදියට හිතන කෙනෙක් ඒක ගෙදරකට පෞරුෂත්වයක ආඩම්බරයක් කියලා හිතන කෙනෙක් විතරයි මේ වගේ මේ දෙයක් ගන්නෙ ගෙදරකට. ඔව් ඒත් එක්කම දැන් අපි කතා කරන්න ඕනේ වෙළඳපොළ සම්බන්ධයෙන්. ඔබ කිව්වා දැන් අභියෝග ටිකක් මතුවලා තියෙනවා කියලා. සාමාන්‍යයෙන් කොහොමද මේ නිෂ්පාදනවලට එහෙම නැත්නම් මේ පිත්තල ආශ්‍රිතව සාම්ප්‍රදායික පිත්තල නිර්මාණවලට තියෙන වෙළඳපොළ? දේව රූප බුදු පිළිම පාත්‍රාවලට තියෙන ඉල්ලුම වැඩි. මොකද වැඳුම් පිඳුම් කරනවා, බාරහාර වලට මිනිස්සු මේවා දෙන්න පොරොන්දු වෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් හොඳයි. සාම්ප්‍රදායිකව වෙනවා නම් ඔය මල් වාස් පහන් ඒවනම් කොහොමදවත් මේ අලෙවි වෙන්නේ නැහැ. එතකොට නව නිර්මාණ වශයෙන් දැන් අපි ඔය නිර්මාණය කළා තිනවා ගහක් ඒ වගේ වට තියෙන ඉල්ලුම වැඩි. එතකොට අපිට තව මේ යුද හමුදාවේ කැම්ප් වලින් ඕඩර් එනවා. ඒගොල්ලෝ ඉල්ලනවා ඒගොල්ලන්ට සමරු පළක වශයෙන්. එන්නේ ඒ වගේ ඒවා අපිට නිතරම ලැබෙනවා. මේ අපි මගේ තිබුණා ස්ටෝල් එකක් දාලා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එතෙන්දි මාව දැකලා මගේ කාඩ් විසිටින් කාඩ් අරන් ගිහිල්ලා ඒ හරහා ලැබෙන ඕඩර් තවමත් ඒ විදිහටම තියෙනවා. විදේශීය වෙළඳපොළ කොහොමද? විදේශීය වෙළඳපොළ අපි බයස්ලා හරහා නිව්සීලන්ත ඉන්දියාවට බඩු යවනවා. එයාලා අපෙන් ඉල්ලනවා
අපි බුද්ධ ලොකුවට හදන පාත්තරේ එයාලා අපෙන් ඉල්ලනවා ඒකට මල් දාන්න. ඒක අපිට ගැටලුවක් නෑ. අපි හදලා ඒගොල්ලන්ට දෙනවා. දැන් මේ ගිය මාසෙත් අපි කොටසක් යවුවා. ඊට අමතරව නිව්සීලන්ත වලට ඒගොල්ලන්ගේ අවුරුදු කාලෙට ඒගොල්ලොන්ට පහන ඉල්ලනවා. පොල් තෙල් පහන මේ සුඩ තියලා පත්තු කරන ඒවා අපි දෙනවා. කොකිස් සච්චු යවනවා. බුදු පිළිම යවනවා. දැන් මේ නිෂ්පාදන විදේශයන්ට අලෙවි කරද්දී ඒක ඍජුවම ඔබ හරහා සිද්ධ වෙනවද? ඒක ටිකක් අමාරු කාර්යයක්. අපි ඒක බයස්ලා හරහා තමයි කරගන්නේ. මේවා කොහොමද ඍජුව ඔබට අපනයනය කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් මේ හරහා වෙළඳපොළක් නිර්මාණය කරගන්න පුළුවන්ද? එහෙම පුළුවන්. ඒක ලොකු වගකීමක් කියලා හිතෙනවා. දැන් ඔබ කරුණු කාරණා බොහොමයක් සඳහන් කළා. දේශීය එහෙම නැත්නම් මේ සාම්ප්‍රදායික පිත්තල කර්මාන්තය ඉදිරියට කරගෙන යන්න යම්කිසි අභියෝග ටිකක් තියෙනවා සහ මේවට තියෙන වෙළඳපොළ ඉල්ලුම ටිකක් අඩු වෙමින් පවතිනවා කියලා ඔබ යම් කාලයක් මේ නිෂ්පාදන කටයුත්ත කරගෙන ඇවිල්ලා තියෙනවා. මේ දේවල් මුලින් ඉඳලම හැදෑරීම් කටයුතු කරලා ඒ ආభాෂය ලබාගෙන අද වෙද්දී ඔබ සෑහෙන ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. මෙතනින් එහාට ඔබ ඉදිරියට ගමනක් යන්නට ඕනේ. ඒ හා ආශ්‍රිතවම ඔබේ ගමේ එහෙම නැත්නම් මේ පිළිමතලාව ආශ්‍රිතව මේ නිෂ්පාදන කරන බොහොමයක් පිරිස ඉන්නවා. සමස්තයක් විදියට නිෂ්පාදකයෙක් විදියට එහෙම නැත්නම් මේ පිත්තලාශ්‍රිත සාම්ප්‍රදායික පිත්තලාශ්‍රිත නිෂ්පාදන වෙළඳපොළට යොමු කරන කෙනෙක් එහෙම නැත්නම් ඒ ව්‍යාපාරේ නියෝජනය කරන කෙනෙක් හැටියට මොනවද ඔබ මුණ දෙන අභියෝග? එහෙම නැත්නම් බාහිර පාර්ශවයන්ගෙන් ඒක රජයෙන් වෙන්න පුළුවන්, සමාජයෙන් වෙන්න පුළුවන්, ගැනුම්කරුවන්ගෙන් වෙන්න පුළුවන්. මොන වගේ සහයක්ද ලැබෙන්න ඕනේ මේ කර්මාන්තය ඉදිරියට කරගෙන යන්න? ඇත්තම කිව්වොත් පිත්තල මිල අඩු කරලා දෙනවා නම් අපිට වැඩ කරන්න ගොඩක් පුළුවන්. අපි ගොඩාක් කලකිරීමකට පත් වෙනවා. අද තියෙන වෙළඳපොලේ අද තියෙන මිල නෙමෙයි හෙට උදේ යනකොට. ඒතකොට අපි ආයෙම තවත් මුදලක් හොයන්න ඕනේ. අපිට එකවර පිත්තල කිලෝ 100ක් විතර ඕනේ උණු කරන්න. ඒතකොට පිත්තල කිලෝ එකක මිල 2000ක් විතර වෙනවා. 1800ත් 2000ත් අතර. ඉතින් මම මේක දකින්න ඕනේ කෙනෙක්ගෙන් කියන්නේ මේ කර්මාන්තය නැති වෙලා යන්න ඉඩ දෙන්නේ නැතුව මේක රැක ගන්න නම් අපිට මේ අමුද්‍රව්‍ය මිල පාලන මිලක් අඩු මිලකට ලබා දෙන්න කියලා තමයි මම ඉල්ලීමක් කරන්නේ. ඊට අමතරව ඔබට අභියෝග ඇති. සමහර විට ඔය අමුද්‍රව්‍ය මිල ගණන් වගේ අමුද්‍රව්‍ය හොයා ගන්න ගියාම එහෙම නැත්නම් අවශ්‍ය තාක්ෂණය ශ්‍රමය නැතිකම වෙන්න පුළුවන් ඉදිරි කාලීනව. එහෙමත් නැත්නම් මේවට විකල්ප ආදේශක වෙළඳපොළට ඉක්ුත් වීම වෙන්න පුළුවන්. ඒ වගේ මොන වගේ බාධකද අභියෝගද තියෙන්නේ? බාධක තියෙනවා. දැන් ඉන්දියාවෙන් පිත්තල ගෙන්නනවනේ. එතකොට ඒගොල්ලන්ටත් පුළුවන් මේ නිර්මාණය මේ විදිහටම කරන්න. ඒක බරින් අඩුයි. අපේ ඒගොල්ලෝ ළඟ තියෙනවා දක්ෂ මේ ශිල්පියක්. ඒ ශිල්පීය තාක්ෂණය ඒගොල්ලෝ මුසු කරගෙන ඒගොල්ලෝ මේ භාණ්ඩවල බර අඩු කරලා හදනවා. බර අඩු වෙන තරමට මිලත් අඩු වෙනවා. අපි ළඟ නෑ ඒ තාක්ෂණ දැනුම. පිත්තල ගැනත් අපි අහලා තියෙනවා මේ හොඳ පිත්තල හොයාගන්නේ කොහොමද? කල්පවතින පිත්තල හොයාගන්නේ කොහොමද? අපි දැකලා තියෙනවා සමහර මේ පරණ නිවාසවල එහෙම තියෙනවා අවුරුදු ගණන් පැරණි පිත්තල නිර්මාණ. මේවා සෑහෙන කාලයක් පැවතිලා තියෙනවා. කිසිම හානියක් වෙලා නැහැ. පිත්තල වලට ආස කරන කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් තමන්ගේ ගෙදර වෙන්න පුළුවන්, තමන්ගේ ආයතනයක් වෙන්න පුළුවන්. මේ දේවල් ලස්සන කරගන්න පිත්තල නිර්මාණ භාවිතා කරනවා නම් කොහොමද මේ හරි දේවල් තෝරගන්නේ? කොහොමද ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් තෝරගන්නේ? ඔව් දැන් අපි දන්නවා අපි හදන්නේ හරිම දේ කියලා. ඒක බය නැතුව කියන්න පුළුවන්. අපි පිත්තල උණු කරන්න දාන්නේ කෝවෙට අබිලිද්‍රෝහ පමණයි. ඒ කියන්නේ ඒක ස්වභාවයෙන්ම පිත්තල අමුද්‍රව්‍ය පමණයි. ඒකට යම් යම් දේවල් මුසු කරොත් තමා ඒ භාණ්ඩේ වටිනාකමක් නැති වෙන්නේ. ඒ නිසා මගේ අපේ ගෙදර හැදෙන බඩු ගැන මට හොඳ විශ්වාසයක් තියෙනවා. මේ මොකද මං තමයි මේ දේවල් කරන්නේ. ඉතින් අපි හරිම පිත්තල අරගෙන දැන් අපිට එහෙම හරිම පිත්තල කිව්වොත් ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් අපිට ලැබෙන ඔය ආටි හමුදාවෙන් ඉවත් වෙන්නේ. එතකොට ඒ හොඳම පිත්තල. ඊට අමතරව පාරිභෝගිකයෙක් විදියට එහෙම නැත්නම් පිත්තල භාණ්ඩයක් මිලදී ගන්න කෙනෙක් විදියට හරි පිත්තල භාණ්ඩයක් තෝරගන්න ඕන මොන වගේ ශිල්ප ක්‍රමද භාවිතා කරන්න ඕනේ හරි පිත්තල තෝරගන්න? හොඳ නිමාවක් තියෙන දෑති අතින් ඉපද වෙන බඩු හොයාගන්න ඕනේ. හොඳ බරක් තියෙන්න පුළුවන්. පැහැය නම් වෙනස් වෙනවා.
පැහැය වෙනස් වෙනවා. සමහර අය මේ පාටට කැමති. කොහොමද මේ වර්ණ දෙකකින් තියෙන්නේ? මේක මේ කෙමිකල් එකකින් වෙනස් වෙන්නේ. මේ වර්ණය ගන්නේ රසායනික සංයෝගයක් භාවිතා. මේ එතකොට මේක ස්වභාවික පිත්තල පාට. ඒක ඔප දමන්න තව පැහැය වෙනවා. හොඳයි. දැන් මේ නිර්මාණ දැක්කම මේවා ගන්න කැමැත්තක් ඇතිවෙන උදවිය ඕන තරම් ඇති. ඔබේ නිර්මාණ එහෙම නැත්නම් ඔබ නිර්මාණය කරන මේ පිත්තල නිර්මාණ කෙනෙක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම නැත්නම් තමන්ගේ අවුට්ලට් එක කාලවි සැලක මේ දේවල් අලෙවි කරන්න බලාපොරොත්තු වෙනවා නම් කොහොමද මේ දේවල් මිලට ගන්න එහෙම නැත්නම් ඔබව සම්බන්ධ කරගන්නේ? මගේ ෂොප් එකේ නම අමරසේකර බ්‍රාෂ්වයා. පිළිමතලාව කහඹේ කියන ගමේ තමයි මගේ ෂොප් එක තියෙන්නේ. ඊට අමතරව Facebook එකේ තියෙනවා අමරසේකර බ්‍රාෂ්වයා කියලා ගිණුමක්. ඒ හරහා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. හොඳයි. ඔබට තිරේ දිස් වෙනවා සහ අපේ මේ වැඩසටහනේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ හැම තොරතුරක්ම මේ දුරකථන අංක සියල්ල සඳහන් වෙනවා. ඒ හරහා ඔබට පුළුවන්කම තියෙනවා මෙතුමියව සම්බන්ධ කරගන්න. දැන් මෙතනින් එහාට ගිහලා ඔබතුමිය කිව්වා දැන් මේ වෙද්දි ෂෝරූම් එකක් ආරම්භ කරලා තිනවා. එතනින් එහාට තවත් වැඩකට අත ගහන්න බලාපොරොත්තු වෙනවා කියලා. තව දුරටත් මොනවද මේ ව්‍යාපාරය ඇතුලේ කරන්න බලාපොරොත්තු වෙන වෙනස්කම්? දැන් මට ෂෝරූම් එක තියෙනවා. එතකොට තඹ පිත්තල මිලයට ගන්න පුළුවන්. තවත් ගැනුම්කාරයන්ට ඒව මට හොඳ පිත්තල දෙන්න පුළුවන්. ඊට අමතරව අර මං කිව්ව විදිහට ස්ථානයක් හදලා පාසල් ළමුන්ට දෙස් සංචාරකයන්ට මේ පිත්තල කර්මාන්තය සිද්ධ වෙන ආකාරය. එතකොට ඊට අමතරව මගේ ළඟ ලොකු ඇන්ටික් බඩු වගේක් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා දැන් පහවසට ශිෂ්‍යත්වයට එන ළමයි පොතේ විතරයි දන්නේ අර හුණු කිල්ලෝට මං ගෙනත් තියෙන්නේ හුණු කිල්ලෝට පෙන්නන්න බුලත්වන් ගෙඩිය පෙන්නන්න. එතකොට ඒවා ඒගොල්ලන්ට ක්‍රියාවෙන් මං අතට දීලා පෙන්නන වැඩසටහනක් තමයි කරගන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. අපිත් බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ දේවල් නුදුරේදීම අපිටත් දැක බලා ගන්න ලැබෙන්න කියලා. එතනින් එහාට ගිහිල්ලා ඔබේ මේ ව්‍යාපාරය එහෙම නැත්නම් ව්‍යවසායිකාවක් විදියට මේ ඔබ ආපු ගමන් මඟ තව කොහොමද ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ? මීට අමතරව මම තවත් නගර කීපයක මගේ අමරසේකර බ්‍රාෂ්වයා නමින් ෂොප් දාන්න සූදානමින් සිටිනවා. දැනටත් මට අද එනකොට කතා කළා වත්තල කෙනෙක් අපෙන් බඩු ගත්තු කෙනෙක්. එයා ඉල්ලනවා අපේ බඩු. එතකොට මම එයාත් එක්ක සම්බන්ධ වෙලා එතකොට එහෙත් අපේ බඩු දාන්න පුළුවන් තැනක් දැන්ට කතාබස් කරගෙන ඉන්නවා. ඒ වගේ ලංකාව පුරාම මේ අතරමැදියන් නොමැතිව අපිම බඩු විකුණන ස්ථාන කීපයක් හදාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. අපි බොහොමයක් කරුණු කාරණා කතා කරා. වැඩසටහනේ අවසාන විනාඩි කිහිපය ඇතුලේ අපි ඉන්නේ. දැන් ඔබතුමිය මේ පිත්තල ආශ්‍රිත නිෂ්පාදන එක්ක ඉන්න කෙනෙක් විදියට සහ මේ නිෂ්පාදනවල වටිනාකම දන්න කෙනෙක් විදියට දැන් අනාගත පරම්පරාවට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වර්තමානයේ මේ දේවල් ශීඝ්‍රයෙන් වෙනත් ආදේශක වලින් ආදේශනය කරගෙන යනවා. කර්මාන්තයට බලපෑමක් වෙනවා වගේම මේවා අපේ ජීවන රටාවටත් යම් යම් අභියෝග එල්ල කරනවා. මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? ඇයි කෙනෙක් පිත්තල ආශ්‍රිත නිෂ්පාදනයක සමහර විට හැන්දක් තිගානක් වෙන්න පුළුවන්, ආභරණයක් වෙන්න පුළුවන් මේ දේවල් පාවිච්චි කරන්න ඕනේ? ඇත්තටම කිව්වොත් ඒක අපේ ශරීරයට ඊටාම ගුණදායකයි. ඉස්සර ඒ කාලේ බත් කෑවේ හැඳි ගෑරුපු සියල්ලම කරේ පිත්තල බඩු වලින්. දැන් එහෙම කරන්නේ නැහැ. එතකොට ඒකෙන් ගොඩක් ලෙඩ රෝග හැදෙනවා. ඉතින් මං හැමෝටම කියන්නේ ආපහු අපි පරණ කාලයට යමු. ගිහිල්ලා අපි මේ දේවල් අපේ මේ බඩුත් එක්ක අපි ජීවිතය පටන් ගන්න ඕනේ. හැඳි ගෑරුප්පු, කන පිඟන්, වතුර බොන කෝප, ඒ සියලු දේ අපි යහපහු යථා තත්ත්වයට පත් කරගන්න ඕනේ. එතකොට ඒක ශරීරයට ගොඩක් අවශෝෂණය වෙලා අපි පළඳින්නේ ඉස්සර පිත්තල සහ තඹ ආශ්‍රිත ලෝහ මිශ්‍ර වෙච්ච දේවල් අපි නැවතත් අපේ පරිභෝජනයට ලං කරගමු කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඔව් අපි අර කතාවටත් අහලා තියෙනවා කියලා තියෙනවා නේද? තඹ හැලියෙන් වතුර බීපු જાතියක් අපි කියලා. ඔව් අන්න ඒ වගේ මේ නිෂ්පාදනවල එහෙම නැත්නම් මේ පිත්තල වෙන්න පුළුවන්, තඹ වෙන්න පුළුවන්, මේ දේවල් අපේ සෞඛ්‍යයට ගන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ සෞඛ්‍ය දියුණු කරගන්න පුළුවන් සෑහෙන වටිනාකම් රැසක් තියෙනවා. ඒකත් මේ දේවල් භාවිතා කරද්දී අපේ හිතට ගන්න ඕන කාරණාවක්.
අපි වැඩසටහනේ අවසාන විනාඩි කිහිපෙයින් අපි බොහොමයක් කරුණු කාරණා ගැන කතා කරා. ඔබේ මේ ගමන් මඟ ආරම්භ වුණ හැටි, අද වර්තමානයේ වෙද්දී ව්‍යවසායකාවක් විදියට ඔබ ගොඩ නැගිලා ඉන්න හැටි සහ මේ නිෂ්පාදනාශ්‍රිතව විසිතුරු භාණ්ඩ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපි පරිභෝජනය කරන භාණ්ඩ වෙන්න පුළුවන්. මේ දේවල් පරිභෝජනය කිරීමේ වටිනාකම කොයිතරම්ද කියන කාරණාව ගැන කතා කළා. හැබැයි ඔබ මේ පිත්තල නිෂ්පාදන ආශ්‍රිතව ව්‍යවසායිකාවක් විදියට ගොඩනැගුණු ගමන් මඟ ලේසි පාසු එකක් වෙන්න බෑ. අපි කලින් කතා කළා වගේ මේ ගමන් මගෙන් ඔබට උදව් උපකාර කළ උදවිය පිළිබඳව අපි ඊටාම කෙටියෙන් මතක් කරමු. ඔව්, මට දවුලගල ජුපිස් එකේ වනිතා සංවර්ධන නිලධාරිතුමිය තමා මාව ගොඩාක් දුර අරන් ආවේ. ඇය මට අපි මුළු ගමේම ඉන්න ව්‍යවසායික කාන්තාවෝ හැටියට 29 දෙනෙක් එකතු කරලා ලක්ෂ ගානක බඩු හිරායිදිය ලබා දෙනවා. මේ භාණ්ඩ හදන්න අවශ්‍ය වෙන සියලුම උපකරණ ලබා දෙනවා. එතනින් තමයි මම ගොඩක් පටන් ගත්තේ. ඊට පස්සේ මට ඉතින් මහත්යක් සම්පූර්ණ දැනුම ලබා දුන්නා. ඉතින් එතුමාටත් ගොඩක් ස්තුතියි අන්ත වෙනවා මේ අතර. හොඳයි, එහෙනම් වැඩසටහන නිමා කරන්න කලින් ඔබ වැනි ව්‍යවසායිකාවන්ට දේශීය ව්‍යවසායක සංගමයෙන් ලැබෙන සහයෝගය ගැන කතා කරමු අපි. ඔව්, මට ගොඩක් සතුටුයි. අද මම මෙතන මේ විදිහට කතා කරන්නේ ඒ දේශීය ව්‍යවසායක සංගමය මාට සම්බන්ධ වෙච්ච අවස්ථාවේ ඉඳලා මම එතුමියලාගේ උපදෙස් පිළිපැද්දා. ඉතින් නුවර ඉඳලා ගොඩක් දුර බැහැර ගෙවාගෙන ආවේ විශ්වාසය මත. හොඳයි, ඔබ වැනිම තවත් බොහෝමයක් පිරිස අපිත් එක්ක ඉන්නවා සහ අපිත් එක්ක එකතු වෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා දේශීය ව්‍යවසායක සංගමය එක්ක එකතු වෙන්න, රට ලෝකයේ දිනන්න ඔබ යන ගමන් මගට ආලෝකයක් ලබා දෙන්න, එහෙම නැත්නම් ඔබේ ගමනට අත්වැලක් වෙන්න අපි බොහොම සූදානමින් ඉන්නවා. එහෙමනම් අපේ WhatsApp සමූහයත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපේ YouTube නාලිකාව subscribe කරන්න. මේ වීඩියෝස් ඔබේ මිතුරන් අතරේ බෙදා හරින්න, ෂෙයා කරන්න. එතකොට මේ වගේ තවත් පිරිසක් සමාජයට අඳුන්වා දෙන්න, ඔවුන්ගේ ව්‍යාපාර ඉදිරියට ගෙන යන්න ඔබේ සහයෝගය ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් බොහොම ස්තුතියි ඔබතුමියට අද දවසේ අපේ කතා බහත් එක්ක එකතු වීම සම්බන්ධයෙන්. ආයුබෝවන් කියලා සමු දෙනවා. ආයුබෝවන්. අපි නැවතත් මෙවැනිම කතා බහකින් දේශීය ව්‍යවසායක සංගමයත් එක්ක රට ලෝකය දිනන මිනිස්සු එක්ක කරන කතා බහකදී මුණ ගැහමු. ආයුබෝවන්.